බිට්කොයින් අප්ඩේට් එක ගැන අදත් අපිට පේනවා ඊ අපි කතා කර මේ හරිදි ලෝන් පොෂණයට කන්සිඩර් කරන්න පුළුවන් කියලා මෙතන සපෝට් සෝන් එකට එද්දී කිසිම රෙස්පොන්ස් එකක් නැතුව මාකට් එක කෙලින්ම ඩම්ප් වුණා. ඒ ඩම්ප් එකත් එක්ක අපේ ස්ටොප් ලොස් හිට් වුණා. සාමාන්‍ය 2.3ක වගේ ලොස් එකක් ගියා මාකට් එක. මෙන්න මේ ලෝ එකට යටින් තමයි අපි ස්ටොප් ලොස් තියාගෙන හිටියේ. ඒකින්ද මම මේ පොෂන් එක දැනට අයින් කරගන්නම්. අපි එතේරියම් වලත් ඒ විදිහටම පොෂන් එක ලොස් වුණා. ඒක 100% 2 ගානක් ගියා. සොලාන වලත් පොෂන් එක ලොස් වුණා ඊයේ දීපු. කියන්නේ මේ සපෝට් සෝන් එකෙන් තමයි අපි ගත්තේ. ඊට පස්සේ අලුතෙන් අප්ඩේට් එක ගැන කතා කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ හරියේ බිට්කොයින් මේ ලොකු රියක්ෂන් එකක් පෙන්ුවේ නෑ. කියන්නේ සපෝට් සෝන් එක බ්‍රේක් වුණා. බ්‍රේක් වෙලා රිට්‍රේස්මන්ට් එක මෙතනින් ගියා. ඒ ගිහිල්ලා මාකට් එක ඩම්ප් වුණා. දැන් තියෙන්නේ ටිකක් වැදගත් තැනක. ඒ කියන්නේ ගෝල්ඩන් පොකට් සෝන් එකේ තමයි මාකට් එක තියෙන්නේ. ඒ ගෝල්ඩන් පොකට් එකේ ඉන්නේ කලින් අන්තිමට වෙච්ච ඩම්ප් එකේ ඉඳන් ඕල් ටයිම් හයි එකට ෆිබොනාචි දාගත්තට පස්සේ මෙන්න මේ හරිය තමයි ගෝල්ඩන් පොකට් එකේ ඉන්නේ. මේක හරියටම ගත්තොත් එහෙම 94292යි 92709යි මෙන්න මේ රේන්ජ් එකේ තමයි ගෝල්ඩන් පොකට් එක තියෙන්නේ. අපිට දැනට පේනවා මාකට් එක හරියටම ගෝල්ඩන් පොකට් එකට පොඩ්ඩක් උඩින් වගේ තමයි බවුන්ස් වුනේ. ඒ කියන්නේ තාම ගෝල්ඩන් පොකට් එක ටච් කරන්න මාකට් එක ආවේ නැහැ. ඒ හින්දා අපිට බලා ගන්න පුළුවන් ආයි පාරක් ඩම්ප් එකක් වෙයි ගෝල්ඩන් පොකට් එක හිට් වෙන විදිහට. ඒක මෙන්න මේ හරිය ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. අන්නේ ඕඩර් බ්ලොක් එකත් ගෝල්ඩන් පොකට් එකටම කන්ෆ්ලුවන්ස් වෙනවා. මේක වගේ මේ හරිය තව සපෝට් සෝන් එකක් වෙන්න තව හේතුවක් තමයි CME ගැප් එකක් තියෙනවා ෆිල් වෙච්ච නැති. මෙන්න මේ හරියේ ඩේ chart එකේ දගත්ත බලන්න ලේසි. මෙන්න මේ හරියේ ෆිල් වෙච්ච නැති CME ගැප් එකක් තියෙනවා. මෙන්න මේ හරිය. ඔන්න ඒ ගැප් එක ෆිල් කරන්නත් බිට්කොයින් එන්න සාමාන්‍ය 90 විතර chance එකක් තියෙනවා. හරිද? ඒකත් එක හේතුවක්. ආයි අපි බිට්කොයින් වල chart එක දාගත්තට පස්සේ daily chart එකේ අපි කලින් low ටික යාගලා trend line එක ඇඳගත්තට පස්සේ අපිට පේනවා ඒ trend line එකේ support zone එක support line එකට වගේ මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ හින්දා මේ සපෝට් ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණොත් අනිවාර්යයෙන්ම මගේ රිට්‍රේස්මන්ට් එකක් ගිහිල්ලා මාකට් එක ගොඩක් පල්ලෙහාට ඩම්ප් වෙන්න පුළුවන්. දැනට අපිට පේනවා ඒ කියන්නේ එහෙම වෙන්න නම් සාමාන්‍යයෙන් ඩේලි ක්ලෝස් එකක් වෙන්න ඕන මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන. ඩේලි ක්ලෝස් එකක් වෙලා ඩේලි කැන්ඩල් ක්ලෝස් වෙන්න ගන්න ඕන මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන. එතකොට තමයි ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණා කියලා සලකන්න පුළුවන්. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ හරියේ බවුන්ස් එකක් වෙනවා ගෝල්ඩන් පොකට් එක හිටුවෙන්. ඒකෙන් හින්දා අපිට පොඩ්ඩක් සපෝට් මේ ගෝල්ඩන් පොකට් සපෝට් එක උඩ බුලිෂ් ඩයිවර්ජන්ස් වගේ හැදුවොත් එහෙම මේ වගේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුවොත් අපිට පුළුවන් ලොන්ග් පොසිෂන් එකට එන්ට්‍රීස් ගන්න. මේ වගේ ඩයිවර්ජන්ස් හැදුවොත් එතකන් ලෝන් වලට එන්ට්‍රීස් ගන්න එපා. ඒක ටිකක් අනතුරුදායකයි. අපිට පුළුවන් ෂෝට් පොසිෂන් එකට කන්සිඩර් කරන්න. හරිද? ෂෝට් එකට කන්සිඩර් කරන්න පුළුවන් මෙන්න මේ හැදිච්ච මොමන්ට් එකේදී අපි ෆිබොනාචි ටූල් එක දාගත්තොත් එහෙම මෙන්න මේ පොඩි මොමන්ට් එකට අපිට පුළුවන් මාකට් එක දැනට රිවර්ස් වෙන්නේ 0.5 ලෙවල් එක කිට්ටුවේ. හරිද? අපිට මේක පොඩි ටාගට් එකක් ටාගට් කරලා ෂෝට් පොසිෂන් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ වගේ ලෙවල් එකක් ස්ටොප් ලොස් තියාගෙන, කියන්නේ ටාගට් ස්ටොප් ලොස් එකක් වදිනවා. එතකොට මේ වගේ ස්ටොප් ලොස් එකක් තියාගෙන දැනට පොඩි ෂෝට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ගෝල්ඩන් පොකට් එක උඩට. සාමාන්‍ය 104ක වගේ ප්‍රොෆිට් එකට තමයි යන්න වෙන්නේ. මේ වගේ පොඩි පොසිෂන් එකකට තමයි දැනට යන්න වෙන්නේ. මේ හරියට ආයෙ මාකට් එක ඇවිල්ලා බුල්ස් ඩයිවර්ජන්ස් වගේ හැදුවොත් අපිට පුළුවන් හොඳ ලොන්ග් පොසිෂන් එකට එන්ට්‍රි එකක් ගන්න. එහෙම නැතුව
කලින් වගේ මාකට් එක ඩම්ප් වෙන්න ගත්තොත් මේ සපෝට් සෝන් එක බ්‍රේක් කරගෙන අපිට පුළුවන් පල්ලෙහා ලෙවල් ටාගට් කරගෙන මේ 7 8 6 ලෙවල් එක තියෙන මේ හරිය ඒව ටාගට් කරගෙන ටිකක් ලොකු ෂෝට් පොසිෂන් එකක් ගන්න පුළුවන්. අපි එතෙරියම් chart එකට ගියොත් එහෙම එතෙරියම් chart එකෙත් අපිට පේනවා මෙතන ඩවුන් මූව්මන්ට් එකේ ඉඳන් අන්තිමට හදපු හයි එකට ෆිබොනාචි දාගත්තට පස්සේ ගෝල්ඩන් පොකට් එකෙන් මේ හරියෙන් දැනට අපිට පේනවා ගෝල්ඩන් පොකට් එකෙන් ආයෙ රිජෙක්ට් වෙන ස්වභාවයක්. එහෙම වුණොත් අපිට ආයෙත් පුළුවන් ෂෝට් පොසිෂන් එකකට එතෙරියම් වලත් කන්සිඩර් කරන්න මෙන්න මේ රෙසිස්ටන්ස් සෝන් එකට උඩින් ස්ටොප් ලොස් එක දාගෙන එහෙම වුණොත් එහෙම ටාගට් එක මෙන්න මේ ලෝ එකට වගේ ගන්න පුළුවන්. එතෙරියම් දැනට තියෙන්නෙත් ගොඩක් ලොකු සපෝට් එක. ඒකත් මම පෙන්නන්නම්. මෙන්න මේ අන්තිමට හදපු ලෝ එකේ ඉඳන් මෙන්න මේ හයි එකට ෆිබොනාචි දාගත්තට පස්සේ ගෝල්ඩන් පොකට් එකේ තමයි එතෙරියම් එකක් තියෙන්නේ. හරිද? ඒ හින්දා මේ ගෝල්ඩන් පොකට් එක හෝල්ඩ් කරොත් එහෙම අනිවාර්යයෙන්ම මගේ එතෙරියම් හොඳ බවුන්ස් එකක් ගන්න පුළුවන්. කොහොමත් මම වීඩියෝ කරන්න පටන් ගත්ත දවස්වලම කිව්වා බිට්කොයින් ආයි ඕල් ටයිම් හයි එකක් යන එකක් නැහැ. මොකද මාකට් එක බෙයාරිෂ් විදියට තමයි තිබුණේ. එතෙරියම් වල නම් සාමාන්‍යයෙන් අප් මොමන්ට් එකක් යන්න පුළුවන්. ඒකත් 100%ක්ම ෂුවර් නැහැ. ඒකට අප් මොමන්ට් එකක් යන්න පුළුවන් බිට්කොයින් වල නොගියත්. ඒ හින්දා එතෙරියම් සහ සොලානා ගැන ටිකක් සැලකිල්ලෙන් ඉන්න. බිට්කොයින් සාමාන්‍ය සයිඩ්වේස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නොවැම්බර් මේ මාසේ වගේ එහෙම වෙද්දී එතෙරියම් වලට සොලානා වලට වගේ අප් වෙන්න chance එකක් තියෙනවා. ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. දැනට මේක තමයි අප්ඩේට් එක. බිට්කොයින් දැනට ඉන්නේ හොඳ සපෝට් එක. මේ සපෝට් සෝන් එක බ්‍රේක් වුණොත් බිට්කොයින් මේ සපෝට් සෝන් එක බ්‍රේක් වුණොත් අපිට තව පල්ලෙහා ලෙවල් ගැන බලන්න පුළුවන්. මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. ලික්විඩේෂන් මැප් එක දාලා අපිට පේනවා අන්තිම පැය 24 දී ටෝටල් ලික්විඩේෂන් එක බිලියන එකකට වැඩි බිලියන 1.2ක ලික්විඩේෂන් එකකට ගිහින් තිනවා. ඒ හින්දා ගොඩක් පොසිෂන් දැනට ලික්විඩ් වෙලා තමයි තියෙන්නේ. හරි එහෙමනොත් මේ විදිහට පොසිෂන් ගන්න අලුත් අප්ඩේට් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.